සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මිරකල් යුනිවර්ස් හබ් YouTube channel එකට. අපේ channel එක law of attraction ගැන. ඔයත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා තියාගන්න. අද අපේ පාඩම law of attraction වල එන ඉතාමත් වැදගත් ටෙක්නික් එකක් වන mirror technique එක. එහෙම නැත්නම් magic කණ්ණාඩි ටෙක්නික් එක ගැන. වීඩියෝ එක අවසන් වන තෙක් රැඳී කියලා ඉතාම ආදරෙන් ඉල්ලනවා. law of attraction වල එන ඉතාමත් වැදගත් ටෙක්නික් එකක් තමයි මේ mirror ටෙක්නික් එක කියලා කියන්නේ. මේක ඉතාමත් ප්‍රබල සාර්ථක ටෙක්නික් එකක්. මේ ටෙක්නික් එක ගැන මීට කලින් ඔයාලා අහලා තියෙනව වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මීට කලින් මේ ටෙක්නික් එක කරන්න ගිහිල්ලා මේකෙන් ප්‍රතිඵල ලැබුණේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ වීඩියෝ එක අවසන් වන තෙක් ඔයා මේ වීඩියෝ එක ඇහුවොත් ඔයාට අනිවාර්යෙන් මේකේ ප්‍රතිඵල ගන්න පුළුවන්කම ලැබේවි. අපි හැමදෙනාම සාමාන්‍යයෙන් උදෑසන අවදි වුණාට පස්සේ අපේ රැකියාවට යන්න වෙන්න පුළුවන්. නැත්නම් වෙන කටයුත්තක් සඳහා ව්‍යාපාරික කටයුතු සඳහා යනවා වෙන්න පුළුවන්. ඔබ සූදානම් වෙලා ඇඳ පැළඳගෙන ඔයා කණ්ණාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ හැඩ බලන එක සාමාන්‍ය පුරුද්දක් වෙන්නේ නැති. මෙන්න මේ කැඩපත විශ්වාකර්ෂණය සඳහා යොදාගන්නේ කොහොමද කියලා තමයි අපි කතා කරන්න යන්නේ. මෙන්න මේ කියන mirror ටෙක්නික් එක කරන්න සුදුසුම වෙලාව තමයි පාන්දර උදෑසන. ඔබ උදෑසන අවදි වූ සැනින් හෝ අවදි වී මිනිත්තු කිහිපයකට පසුව. මෙහිදී ඔබ තෝරා ගන්නා කැඩපත තරමක් විශාල කැඩපතක් විය යුතුයි. මේ ඔබේ නිවසේ නාන කාමරයේ සවි කර ඇති කණ්ණාඩිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ නිදර කාමරයේ ඇති කණ්ණාඩි මේසේ ඇති කණ්ණාඩිය වෙන්න පුළුවන්. නැත්නම් අල්මාරියක ඇති කණ්ණාඩියක් වෙන්නත් පුළුවන්. මේ කුමක් වුවත් ඔබ යොදා ගන්නා කණ්ණාඩිය ඉතාමත් පිරිසිදු කණ්ණාඩියක් වීම ඉතාමත් වැදගත්. දුර්වර්ණ වෙච්ච පිරිසිදු නැති අපිරිසිදු ඒ වගේම බිඳිච්ච කණ්ණාඩියක් මේ සඳහා කිසි විටකත් භාවිතා කරන්න එපා. සාමාන්‍යයෙන් නම් අපි මිරර් එක පාවිච්චි කරන්නේ අපේ බාහිර අලංකරණය කටයුතු සඳහා තමයි භාවිතා කරන්නේ. මෙම ටෙක්නික් එක කරද්දී ඔබ උදෑසන අවදි වෙලා පළමුව පිරිසිදු වීම වැදගත්. ඔබ දතකට මැදලා මූණකට හොදගෙන කොණ්ඩේ එහෙම පීරගෙන පිළිවෙලකට ප්‍රසන්න මුහුණකින් තමයි කණ්ණාඩිය අභියසට යන්න ඕන. ඔබ කණ්ණාඩිය අභියසට ගොස් ඔබගේම S2 දිහා බලාගෙන පළමුව සිනහ වෙන්න. ඔබ හරියට තවත් ඔබේ හිතවතෙක් හමු වෙනාම hina වෙන විදියට ඔබ දිහා බලලම සිනා වෙන්න. දැන් ඔබ කණ්ණාඩිය දෙස බලාගෙන උදා වූ දවසට ස්තුතිවන්ත වෙන්න. ඔබේ ජීවිතයට මේ වනතෙක් ලැබිලා තියෙන සියලුම දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. ආදරණීය විශ්වය, තවත් සුන්දර අරුත්බර දවසක් මාහට උදා කර දුන්නාට ඔබට අනේක වාරයක් ස්තුතියි. ඔබ මට ආකර්ශනීය ලස්සන ප්‍රියමනාප රූපයක් ලබා දීලා තියෙනවා. මම හරිම ත්‍යාගශීලී අවංක පුද්ගලයෙක් බවට පත් කරලා තියෙනවා. සැබවින්ම මා මිනිසුන් අතර හැමෝටම ආදරණීය ප්‍රියමනාප චරිතයක් බවට පත් කරලා තියෙනවා. මේ හැම දෙයකම විශ්ව මාතාවට ස්තුතියි. ඔබ මට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දීලා තියෙනවා. මට ජීවත් වෙන්න ලස්සන නිවසක් ලබා දීලා තියෙනවා. මට හොඳ දෙමාපියන් දෙපළක් ලබා දීලා තියෙනවා. ආදරණීය සහෝදර සහෝදරියන් ලබා දීලා තියෙනවා. මට හොඳ බිරිඳක් එහෙම නැත්නම් මට හොඳ සැමියෙක් ලබා දීලා තියෙනවා. මට හොඳ ඥාති පිරිසක් ලබා දීලා තියෙනවා. මට හොඳ ෆැමිලි එකක් පවුලක් ලබා දීලා තියෙනවා. ඒ සියල්ලටම ඔබට ස්තුතියි විශ්වමෑණියනි. මාහට උදේට නැගිටලා පිටත්ව යන්න ඔබ මට හොඳ රැකියාවක් ලබා දීලා තියෙනවා. මගේ රැකියාවේ උසස් වීම් ලබා දුන්නාට ඔබට ස්තුතියි. මටම කියලා හොඳ වාහනයක් ලබා දුන්නාට ඔබට ස්තුතියි. මගේම කියලා ව්‍යාපාර කිහිපයක්ම මාහට ලබා දුන්නාට ඔබට ස්තුතියි. මාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර දුන්නාට
ඔබට බෙහෙවින්ම ස්තුතියි. මට හොඳ ආහාර පාන ලබා දුන්නාට ඔබට ස්තුතියි. මම කැමති ඕනම දෙයක් මිලදී ගන්න ඕනම ආහාර පානයක් අරගෙන රස බලන්න මාහට අවශ්‍ය තරම් මිල මුදල් ලබා දුන්නාට ඔබට ස්තුතියි. මට අවශ්‍ය වූ විගසම ඕනම රටකට ඕනම තැනකට ගිහිල්ලා සංචාරය කළා විනෝද වෙලා එන්න අවශ්‍ය තරම් මුදල් මා වෙත ලබා දුන්නාට විශ්වයට ස්තුතියි. මාගේ පවුලේ සියලුම දෙනාට නිරෝගී සුවය ලබා දුන්නාට දීර්ඝායුෂ ලබා දුන්නාට සුවපත් කරාට ඔබට ස්තුතියි. සුලභත්වය බහුලත්වය abundance මා වෙත ලබා දුන්නාට ඔබට බෙහෙවින් ස්තුතියි. ආදරණීය විශ්වය ඔබ මට හැමදේම ලබා දීලා තියෙනවා. ඔව් මම ඉතාමත් සතුටින් අද දවස සතුටින් ගත කරන්නත් මාව ආරක්ෂා කරන්නත් අප පවුලේ සියලු දෙනා ආරක්ෂා කරන්නත් කටයුතු කළ ඔබට අනේක වාරයක් ස්තුතියි. මාහට මෙන්ම අනෙක් සියලුම සත්වයන්ටත් යහපත උදා කර දුන්නාට විශ්වමෑණියනි ඔබට ස්තුතියි. මාව ආකර්ශනීය පුද්ගලයෙක් බවට පත් කරාට ඔබට ස්තුතියි. සමාජය තුළ කැපී පෙනෙන හොඳ චරිතයක් බවට මාව පත් කරාට ඔබට ස්තුතියි. හැමෝගෙම ආදරය දිනා ගන්න පුළුවන්කම මාහට ලබා දුන්නාට ඔබට බෙහෙවින් ස්තුතියි. මම පාරතොටේ යන එන ගමන් බිමන් වලදී සියලුම අවස්ථාවලදී මාව ආරක්ෂා කරමින් මාහට යහපතම උදා කර දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. සියලුම සතුරු කරදර උපද්‍රව බාධක වලින් මාව නිරන්තරයෙන්ම ආරක්ෂා කර දුන්නාට නිරන්තරයෙන් ආරක්ෂා කරමින් රැක දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. මට අවශ්‍ය කරන ඕනම දෙයක් ඉතාමත් පහසුවෙන් මා වෙත ආකර්ෂණය කර මා වෙත ඒ දේ ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි. ආදරණීය විශ්වය ඔබ මට හැමදේම ලබා දීලා තියෙනවා. මම ඉතාමත්ම සතුටින් අද දවස සතුටින් ගත කරන්නත් මාව ආරක්ෂා කරන්නත් කටයුතු කළ ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. හොඳයි මෙන්න මේ ආකාරයට තමයි ඔබ කැඩපත ඉස්සරහට ගිහිල්ලා ඔබ ඔබටම හෙන්න මෙන්න මේ දේවල් මේ විදියට කියන්න ඕන. මේ ආකාරයට ඔබට ඕනම අවශ්‍ය කාරණාවක් ඔබගේ අදහසක් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබට පුළුවන් උදෑසන අවදි වෙලා කැඩපත ඉස්සරහට ගිහිල්ලා මේ වීඩියෝ එකත් ප්ලේ කරගෙනම මේ කියන දේවල් නැවත නැවත ඔබට කියමින් දර්පණය දෙස මේ මැනිෆෙස්ටේෂන් එක කරන්න. ඔබ මෙහිදී මුලින්ම මේ ටෙක්නික් එක කරද්දී ඔබ පළමුව ඔබට මේ වන විටත් හිමි වෙලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඉන් අනතුරුව තමයි ඔබට ඊළඟට වෙන්න ඕන කාරණා ඔබ අපේක්ෂා කරන කාරණා ඔබට ඉටුවීමට අවශ්‍ය කාරණා ටික කියන්න ඕන. එහිදී ඔබ අපේක්ෂා කරන කාරණාවන් මේ වන විටත් දැනටමත් ඉටු වෙලා ඇති බව සිතමින් තමයි ස්තුතිවන්ත වීම කරන්න ඕන. ඔබ මේ පවසන කාරණාවන් ඉතාමත් ශබ්ද නගා කෑ ගසා කියවන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ සාමාන්‍යයෙන් ඔබට ඇසෙන පරිදි ඒ ශබ්දයේ ප්‍රමාණයෙන් කිව්වම ඒක ප්‍රමාණවත්. ඔබ මේ ටෙක්නික් එක කරද්දී ඉතාමත් වැදගත්ම කාරණාවක් තමයි ඔබ මේ ටෙක්නික් එක වෙනත් කිසිවෙකුට ඇසෙන මානයේ ඉඳලා කරන්න එපා. ඒ කියන්නේ වෙනත් කිසිවෙකුට නොඇසෙන පරිදි ඔබ තනිවම තමයි මේක කරන්න ඕන. ඔබ නිදන කාමරයේ ඔබට කරන්න අපහසුයි නම් තව කෙනෙක් ඉන්නව නම් කාමරය තුළ ඔබට පුළුවන් ඔබගේ බාත්රූම් එකට ගිහිල්ලා තනිවම මේක මැනිෆෙස්ට් කරන්න. මේ ටෙක්නික් එක කරන්න. මේ ටෙක්නික් එක කරනකොට ඔයා කිසි වෙලාවක ඔබගේ දැස් දෙක පියාගෙන මේ මැනිෆෙස්ටේෂන් එක කරන්න යන්න එපා. සාමාන්‍ය පරිදි ඇස් අරගෙන ඔබ ඔබගේ දැස් දෙස බලාගෙන ඍජුවම බලාගෙන ඒ කියන්නේ දර්පණයෙන් පෙනෙන ඔබගේම රූපේ ඔබගේ දැස් දෙක දෙස ඍජුවම බලාගෙන තමයි
මේ ප්‍රකාශ ඔබ කරන්න ඕන. මේ මැනිෆෙස්ටේෂන් අපි කියලා දීපු ටෙක්නික් එක කරන්න ඕන. අපි උදාහරණයක් විදියට කරපු දේවල් ඔබ කියන්න ඕන ඔබගේ ඇස් දෙක දිහාම බලාගෙන. අපි මේ කියලා දීපු ටෙක්නික් එක ඔබ කොච්චර වෙලාවක් කරගෙන යන්න ඕනද? ඇත්තටම ඔබ දීර්ඝ කාලයක් දීර්ඝ වේලාවක් මේක කළ යුතු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ කාලයක් විනාඩි දෙකක් මුලින් විනාඩි දෙකක් තුනක් වෙන්න පුළුවන්. විනාඩි 5ක් වගේ කාලයකට දීර්ඝ කරගෙන ඔබට මේ කාලය පුරාවට මේක කරාම ප්‍රමාණවත් වෙනවා. දිනකට මේ ටෙක්නික් එක කීප වරක් කරන්න ඕනද කී වාරයක් කරන්න ඕනද කියලා ඇහුවොත් ඇත්තටම මේ ටෙක්නික් එක දිනකට එක් වරක් පමණක් සිදු කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒක අනිවාර්යෙන් එක් වරක් පමණක් දිනකට සිදු කරන්න. ඔය කණ්ණාඩිය ඉදිරියට යනවනේ දවසට කීප වතාවක්ම ඔබ මේ ඔබගේ බාහිර අලංකරණ කටයුතු සඳහා කැඩපත ඉස්සරහට යනවා. හැබැයි ඔබ මේ යන හැම අවස්ථාවකදීම මේ මැජික් කණ්ණාඩි ටෙක්නික් එක මේ මිරර් ටෙක්නික් එක කරන්න යන්න එපා. ඔබ දිනකට එක වතාවයි මෙන්න මේ ටෙක්නික් එක කරන්නේ. දවසේ අනිකුත් කාලයන් තුලදී අනිත් වේලාවන් තුලදී ඔබ ඒක අමතක කරලා අර කලින් කතා කරපු ටෙක්නික් වගේම අමතක කරලා ඔබ සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කරගෙන යන්න. කෙනෙකුට තවත් එන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ මැජික් කණ්ණාඩි ක්‍රමවේදය මිරර් ටෙක්නික් එක අපි කොච්චර කාලයක් කියන්නේ කොච්චර දින ගාණක් එක දිගට කරගෙන යන්න ඕනද කියන එක. ඇත්තටම එහෙම නිශ්චිත කාලයක් නෑ මේ ටෙක්නික් එකට. ඔබට පුළුවන් දිනපතා මේක භාවිතා කරන්න ඔබගේ අවශ්‍ය කාරණාවක් ඉටු වන තුරුම. මේ මිරර් ටෙක්නික් එකේ ප්‍රතිඵල ඔබට පැය 24ක් ඇතුළත වුවත් ලැබෙන්න පුළුවන් තරම් මේක ඉතාමත් ප්‍රබල ටෙක්නික් එකක්. මමත් ඒක මේ ටෙක්නික් එක කරන්න ගිහලා අත්දැකපු අවස්ථා තියෙනවා. ඒ වගේම සමහර ප්‍රාර්ථනා ඉල්ලීම් ඉටුවීමට යම්කිසි කාලයක් ගත වෙන්නත් පුළුවන්. ඒ ගැන ඔබ වද වීමට අවශ්‍ය නැහැ. මොකද විශ්වය දන්නවා ඔබට අවශ්‍ය කාරණාව ඉටු වෙන්න ඕන හරිම නිශ්චිත කාලය මොකක්ද කියන එක. අපිට තියෙන්නේ අපිට අවශ්‍ය කාරණාව හරියටම මොකක්ද කියන එක විශ්වයට පණිවිඩය ලබා දෙන එක විතරයි. මේ මැජික් ටෙක්නික් එක මේ මැජික් මිරර් ටෙක්නික් එකේ වැදගත්ම කාරණාවක් තමයි මේ හරහා ඔබට පුළුවන් ඔබගේ පෙනුම ඔබගේ රූපය වැඩි දියුණු කරගන්නත්. ඒ වගේම මේක අනිත් කාරණා සඳහාත් ප්‍රතිඵලදායකයි. මේක මේ ටෙක්නික් එක දිගටම කරගෙන යන්න ඕන කියලා එකක් නෑ. මේක ඔබට ඔබගේ කාරණාව අනුව ඔබගේ යම්කිසි කාරණාවක් අරගෙන ඒ කාරණාව ඉටු වන තෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ එම කාරණාව ඉටු වුණාම ඔබට පුළුවන් වෙනත් කාරණාවක් සඳහා මේ ටෙක්නික් එකම භාවිතා කරන්න. මම නිතරම ඔයාලා මේ ටෙක්නික් කරගෙන යනකොට ඇති වෙන්න පුළුවන් ඔයාලට මතුවෙන්න පුළුවන් ප්‍රශ්න ගැටලු වලටත් උත්තර දීගෙනම තමයි මේ වීඩියෝ එක කරන්නේ. මොකද එතකොට ඔයාලට පහසුයි මේකට මේ ටෙක්නික් එක කරගෙන යන්න. තවත් ඔයාලට ඇති වෙන්න පුළුවන් ගැටලුවක් තමයි මේ ටෙක්නික් එක ඔබ වෙනත් law of attraction වලින් ටෙක්නික් එක්ක ඒ දේවල් කරන ගමන් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඔව් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඔබ සාමාන්‍යයෙන් අපි කියලා දීපු ටෙක්නික්ස් වෙන්න පුළුවන්, තප්පර 17 වෙන්න පුළුවන්, විෂුවලයිසේෂන් වෙන්න පුළුවන්, ඊට අමතරව තවත් law of attraction වල එන ටෙක්නික් වෙන්න පුළුවන්. ඒවත් එක්ක ඒවා කියන්නේ දිනපතා මේ දේවල් කරනවා සමග මේ ටෙක්නික් එකත් ඔබට ඒ අදාළ කාලයන්හි වෙන වෙනම කරගෙන යන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හොඳයි. අපි අද කතා කරේ law of attraction වල එන ඉතාමත් වැදගත් ඉතාමත් ප්‍රබල ටෙක්නික් එකක් වන මිරර් ටෙක්නික් එක. එහෙම නැත්නම් මැජික් කණ්ණාඩි ක්‍රමවේදය ගැන. මේ ක්‍රමවේදය ඔබට සම්පූර්ණ විස්තර ඇතිව අපි මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙනවා. ඔයාලට පුළුවන් උදෑසන අවදි වුණාට පස්සේ දර්පණය ඉස්සරහට ගිහිල්ලා ඔබට මේ අපි කියලා දීපු විදිහට මේ ටෙක්නික් එක කරන්න අවශ්‍ය නම් ඔබට සහායට මේ වීඩියෝ එකත් ප්ලේ වෙන්න දාලා ඒකේ තියෙන ඔබට මැනිෆෙස්ට් කරන්න ඕන විදිය තියෙනවා. ඊට පස්සේ ඔබ විශ්වයට ස්තුතිවන්ත වෙන විදිය තියෙනවා. ඒකත් ප්ලේ කරගෙන ඔබට ඒ හරහා මුල් දවස් ටිකේ ඕනනම් භාවිතා කරන්න පුළුවන්. මේ ටෙක්නික් එක කරන්න අපි කිව්වත් වගේම උදෑසන ඔබ අවදි වෙලා තමයි මේ ටෙක්නික් එක දිනකට එක්වරක් කරන්නේ. ඔබට
පළවෙනි දවසේ ඉඳලම ඔබටම දැනේවි මේ ටෙක්නික් එක කරාම ඔබගේ දවස ගෙවෙන විදිය ඉතාමත් ධනාත්මකව සුබවාදී විදියට ඉතාමත් කායික මානසික සුවයකින් ඔබගේ වැඩ කටයුතු කරගෙන යන්න ඔබට පුළුවන්කම ලැබෙනවා කියන එක ඔබට දැනේවි. ඔබගේ ප්‍රාර්ථනාවකින් ඒක ඉෂ්ට වෙනවා ඔබටම අත්දකින්න පුළුවන්කම ලැබේවි. හොඳයි. අපි අද වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි හදන්නේ. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ ටෙක්නික් එක ගැන ඔයා දන්න දේවල් මොනවා හරි තියෙනවා නම් ඒකත් වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. ඔයා මේ ටෙක්නික් එක භාවිතා කරන කෙනෙක්ද? මේ වෙනටත් ඔබ අත්දැකපු කෙනෙක් නම් ඒ අදහසුත් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක භාවිතා කරලා ඔයාට ලැබෙන අත්දැකීමුත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔබ තවමත් මිරකල් යුනිවර්ස් හබ් YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම bell button එකත් ක්ලික් කරලා all item දීලා තියාගන්න. එතකොට ඔයාට අලුත් වීඩියෝ එකක් ආපු ගමන් ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්කම ලැබේවි. හොඳයි, එහෙනම් ලබන සතියේ ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම.